සමනලි මම කිව්ව දේ තමුන්ට ඇහුණද? මේ සර් මොකද වචන එළියට එන්නේ නැත්තේ? සමනලි මේක අධ්‍යාපන ආයතනයක්. මේක ඉගෙන ගන්න එන්නේ බාප්පලා වුණත් පුංචි අම්මව ගෙදර තියලා එන්න ඕන. තේරුණාද? රටේ නැති නාටක නටන්නයි විෂ බීජ බෝ කරන්නයි මේ ආයතනේ ඉඩක් නැහැ. ඒක තේරුම් ගන්නවා. සර් සෝරි සර් මම සමනලි මේ මගේ අන්තිම වෝනින් එක. මේ ආයතනේ මම ගොඩ නැගුවේ බොහොම අමාරුයි. මේක හැම අඟලකම තියෙන්නේ මගේ මහන්සිය, මගේ උත්සාහය. මම කැමති නෑ මේ ආයතනය ගැන වැරදි හැඟීම් මිනිස්සුන්ට යනවට. ඒක තේරුම් ගන්නවා. සර් මේ මොකද ඇසලා? මේක ටීම් වර්ක් එකක් කියලාද කියන්න හදන්නේ? නෑ සර්. මම සමනලීට විහිළුවක් කළා සර්. ඒකයි සර් මේ සමනලී ඇඬුවේ. ඇත්තද? එතකොට මේ ආදරේ කතාවක් කිව්වේ ඒක කිව්වේ තමුසේද? හරි. මට දැන් මතකයි. කලිනුත් දවසක තමුසේ මේ ළමයට මොකද්දෝ කිව්වනේ. දෙයනේ ඇසල. එයා එමේ මං වෙනුවෙන් නිකන් බොරුවට බැනුම් අහන්න යන්නේ. ඇසල ඔයාවම කරනකොට මම ඔයාට තවත් ලං වෙනවා ඇසල. සර් very sorry සර්. මම ඊට පස්සේ එහෙම කරන්නේ නැහැ. promise සර්. මම එයාට විහිළුවක් කරේ සර්. විහිළුව? ඔයාට කියන්නේ විහිළු දමිනියෝ? සර් වැරද්ද කළේ මම සර් ඇසල නෙමෙයි. තමුල්ල දෙන්නම එකයි. මට තේරෙනවා දැන් තමුල්ලට ඕන වෙලා තියෙන්නේ මොකක්ද කියලා. දෙන්නම ඉන්නකෝ. මං තමුල්ලගේ දෙමව්පියෝ ගෙන්නලා දෙන්නම බන්දලා දෙන්න කියන්නම්. ඇයි මොකද hina වෙන්නේ? හැමෝටම එකයි මේ කියන්නේ. ඉගෙන ගන්න කැමති නම් මෙහෙ ඉන්නවා. බැරි නම් මෙහෙ යනවා. තමුසෙල ගියා කියලා මේ ආයතනේ වහන්නේ නැහැ. සමනලි මේ පයින් ඇවිල්ලම කකුල් දෙක රිදෙනවා. පුරෝගම මහත්තයා ගෙදර ඉන්නවද දන්නේ. ඒ මදිවට මිනිස්සු ගොඩක් ඇවිත් හිටියොත් පුතාලයි තාත්තව බලන්න ඉස්පිරිතාලට යන්න බැරි වෙනවා. කවුරුත් නෑ වගේ. අර ඉන්නේ පුරෝගම මහත්තයත්. මොකද කාලෙකින් මේ පැත්තේ? මහත්තයෝ මේ අපේ පුතාලයි තාත්තා අසනීපෙන් ඉස්පිරිතාලේ. එයාටත් දැන් නිතරම ලෙඩ. මේ වේල් පත්කඩේ යන්නාව ටිකක් බලාගන්නේ කියලා. ගෝ බලමු ඉතින්. ඉතින් දැන් මේ පුතන්නේ එහෙම කොහෙද ඉන්නේ? තාම කොළඹ මහත්තයෝ. කොල්ලා එහෙම ඔය මැනේජර් මොකද්ද ඔය කෝස් එකක්ද මොකද්ද කරනවනේ? දරුවා දක්ෂය. ඔන්න බලන්නකෝ මම කිව්වේ බොරුද කියලා. ඇස්වහක් නෑ. ඔය දරුවා කවදා හරි දවසක හොඳ තැනකට ගිහින් තමයි නවතින්නේ. කොල්ලට හොඳට බුද්ධියක් තියෙනවා. ඒ වගේම කවුරුත් තමන්ගේ පැත්තට නම්ම ගන්න පුළුවන් පෙර පිනක් තියෙනවා බං. ඒත් මහත්තයෝ අපේ දරුවටත් මේ දවස්වල හරියට කරදරමයි. ඒ ගැන එච්චර හිතන්න එපා. දරුවගේ තාත්තට ටිකක් අපලයි. ඒකයි. ගෙදර තාත්තා කියන්නේ හරියට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වගේනේ. සූර්යයාගේ වෙනස් වීම සිද්ධ වෙනකොට ඒක අනිත් ග්‍රහලෝක වලට දැනෙනවා. මහත්තයෝ මේ මම දරුවගේ වේලාපත්කඩෙත් ඇන්නාවා. මම දවසකුත් කිව්වනේ මේ කේන්දරේ හැමෝටම පෙන්වන්න එපා. මේක බොහොම කලාතුරකින් පිහිටන කේන්දරයක්. දරුවා ගැන බය වෙන්න එපා. මූ කවදා හරි අපේ පැත්තටම ආලෝකයක් වෙලා තමයි නවතින්නේ. සමනලි උමා පොඩ්ඩක් එන්නකෝ. මොකටද සමනලි? අපි මෙහෙම ඉමු. දැන් ඩේමියන් මගේ එනවත් ඇති. එයා ආපු දෙන් උමා අපි අද ගෙදර යන්නේ පයින්. සමනලි ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ? අංකල් දැනගත්තොත් ඔයා බය නැතුව එන්නකෝ. තාත්තා දැනගන්නේ නැහැ. මට ඇසල එක ටිකක් කතා කරන්න ඕනේ. සමනලි ඔයා ඔය කරන්න හදන්නේ හොඳ වැඩක් නෙමෙයි. අංකල් දැනගත්තොත් මාත් බැනුම් අහනවා. අපි මෙතන ඉඳලා ඩේමියන් ආවහම යමු සමනලි. එහෙමනම් උමා ඔයා ඉන්න. ඩේමියන් නොආව ගෙදරටම එක්කගෙන යයි. මම ඇසලත් එක්ක පයින් එන්නම්. සමනලි ඇසල මේ ඇසල සමනලි ඇසල ටිකක් ඉන්නකෝ. අපිත් යන්නේ ඒ පැත්තටම තමයි. සමනලි
ඇයි අද වෙහිකල්ලක නැත්ත? නෑ ඇයි මම වෙහිකල් එකෙන් ඔයා පයින් යනවට ඔයා කැමති නැද්ද? අනේ නෑ සමනලි. මම මේ ඇහුවේ වෙනදටවා කවදාවත් ක්ලාස් වල පයින් ගිහින් නෑනේ. ඒකයි. අපිව එක්කන් යන්න දැන් ඩේමියන් එනවා කිව්වා ඇසල. මේ සමනලීට පිස්සුනේ. මේ උමා ඔයා නිකන් සීන් එකේ දුෂ්ටයා වෙන්න හදනව නේ? බය වෙන්න එපා. මුන් දෙන්න දැන් කතා කරන්නේ මොනවද කියලා ඔයා දන්නවද? අපේ ප්‍රොජෙක්ට් එක ගැන. එතකොට උඩුගම සර් ගැන. තව මේ එක්සෑම් ගැන. පොඩි උන්ට කතා කර කර ඉන්න දීලා ටිකක් පහුවෙමුකෝ. කට්ටය මොකටද පහුවෙන්නේ? ඇයි පටියෝ? අපි කතා කරන්නේ වැඩිහිටියන්ට පමණයි විකට් විතරනේ. උන්ට ඇහෙන්න හොඳ නෑ. ඒකයි. මෝඩයා හරි නරකයි. ඇසල නයි සමනලි. ඔයාලා හැමදාම පයින් යන්නේ? නැතුව ඉතින් අපිට කොයින්ද බූල් බල්ලු? මොකක්? බූල් බල්ලෝ? නෑ මේ සමනලි මම මේ කිව්වේ කතාවට කියන එක. ඉතින් මේ සමනලි මේ මම අදත් උදේම අර මනුස්සය බලන්න හොස්පිටල් එකට ගියා. දැන් නම් ඒ මනුස්සයාට ටිකක් හොඳයි. අර පොඩි එක ඒකත් උඩ පැන පැන hina වෙනවා. පව් සමනලි. එතකොට ඇසල දැන් අපි කොහොමද මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි හොයන්නේ? මොකක්ද අපි ඊළඟට කරන්නේ? අපිට ටිකක් වැඩිපුර සල්ලි හොයන්න වෙනවා සමනලි. අපි ලොකු කම්පනීස් ටිකකට විස්තරي ටයිප් කරලා ලෙටර්ස් ටිකක් දෙමු. ඒක හොඳයි ඇසල. මම අපේ තාත්තිටත් කියන්නම්. මේක ඔයාගේ අයිඩියා එකක් කියලා කිව්වොත් එයා ඔයා ගැන ගොඩක් පැහැදෙයි ඇසල. පැහැදෙයි? පැහැදෙයිද? ගුටි කන්න වෙයිද දන්නේ? අපේ තාත්තිය එච්චරටම නපුරු නෑනේ. මන් දන්නේ නැද්ද? මතකනේ? ඊයේ මේ ලස්සන මූණ මැලවෙන්න බැනපු විදිහ. ඒ ඇසල. මොකද මේ අමුතු විදිහට මගේ දිහා බලන්නේ? බැලුවේද? බැලුවේ ඔයාගේ ලස්සන. සමනලි සමනලි ඩේමියන් ඇවිල්ලා. එයාද නම් හොඳටම කේන්තියෙන් ඉන්නේ. ඉතින් මට මොකද? සමනලි ඇයි මොකද? ස්වීටි ඔයා මම පිස්සෙක් කරන්න හදන්නේ. තේරුණාද? ඩේමියන් මොකද්ද මේ කන්දොස් කිරියාව? මේ ගෙදර මෙච්චර කාලෙකට ඔහොම කවුරුවත් සද්ද දැම්මේ නෑ ඩේමියන්. මේක පන්සලක් වගේ නිස්කලංක තැනක්. බොරුවට සද්ද දාලා අපේ ඔළුව අවුල් කරන්න එපා. ස්වීටි මට ඇත්ත කියනවා. කොහොමද ගෙදර ආවේ? හා? කියනවා. කොහොමද ගෙදර ආවේ? ඩේමියන් අපි කැබ් එකක් අරන් ආවේ. ඔයා එනකන් එතන ඉන්න බෑනේ. අපි ගෑන් ළමයි දෙන්නෙක් නේ. අපිට එහෙම තැන තැන රස්තියාදු වෙන්න බෑ. ඇත්තද? කැබ් එකක් ආවේ නේද? එතකොට කැබ් එක ඩ්‍රයිව් කරන් ආවර ගැඩවිලා. ඩේමියන් ඔයා ලේට් වෙලා ඇවිල්ලා මෙතන බොරුවට එයාව අල්ලගෙන දඟලන්න එපා. මම තාත්තිට කියනවා ඔයා වෙලාවට අපිව ගන්න ආවේ නෑ කියලා. එතකොට තාත්ති අපිට කියයි හෙට ඉඳලා කැබ් එකකම යන්න කියලා. ස්වීටි ඔයාට තේරෙන්නේ නෑ ස්වීටි. මම මෙච්චර කැපකිරීම කරන්නේ ඇයි කියලා. මොකටද? මොකටද? මම කොහොමද ඔයාට කියන්නේ මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා. සමනලි හැරි මං හැරිට කෝල් කළේ වැදගත් කාරණාවක් ගැන කතා කරන්න. කියන්න පරාක්‍රම. මොකක්ද කෝල් කරලා ගෙන්නගෙන කතා කරන්න තරම් වැදගත් කාරණාව? හැරිවා දවසක් කිව්ව නේද අපි මේ ඩේමියන්ගේ සමනලීගේ එන්ගේජ්මන්ට් එක ඉක්මනට ගමු කියලා. පරාක්‍රම ඉතින් ඒකට කැමති වුණේ නෑනේ. මම ඒකයි ආපහු ඒ ගැන කතා නොකර හිටියේ. පරාක්‍රම දන්නවනේ මම හැරි වුණාට කිසිම දෙයකට හැරි ඉන්න කැමති නෑ. හරි? අනික මට මගේ කොල්ලා බරක් නෙවෙයි පරාක්‍රම. ඌ කොල්ලෙක්. ලෝකේ වටේම රවුම් ගහලා ආවත් කොල්ලෙක්ව හොදලා ගෙට ගන්න පුළුවන්. ඒත් ගෙදරින් පිට ගිය කෙල්ලෙක්ව සුවඳ පැනින් නාවලවත් පිරිසිදු කරලා කවදාවත් ගන්න බෑ පරාක්‍රම. හැරි මට හින්ට් පාස් කරනවා වගේ. නෑ පරාක්‍රම. නෑ හින්ට් නෙමෙයි. මම කිව්වේ ඇත්ත. මොකද මේ හැරිගේ එන්ටර්ටේන්මන්ට් කවරේජ් එක ඕල් අයිලන්ඩ්. මගේ රේඩාර් වලට රාජාලියෝ කපුටෝ විතරක් නෙවෙයි. සමනල්ලුත් අහුවෙනවා. හැරි මට හැරිගේ උපමා තේරෙන්නේ නැහැ. මම ඔයාලට කතා කළේ අපේ සමනලීගේ ඩේමියන්ගේ එන්ගේජ්මන්ට් එක ඉක්මනට ගමු කියලා කියන්න. සමනලි
සමනලි සිතින් පතායින්නම් කුළුදුල් පෙම් පැතුමන් හිතින් සිනාසෙන්නම් ටිං 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 උපකිරුමවන සනා මේ මොකද සනා මේ කකුල් දෙක බිත්තිය උඩ තියාගෙන කොත්ත දෙකම බලාගෙන ඇඳ උඩ ඔළුවෙන් හිටගෙන ආදර ගීත ගායනා කරන්නේ අංකල් මේ ප්‍රීතියට අංකල් ප්‍රීතියට ගුඩේ ගුඩ් සනා ගුඩේ ගුඩ්ඩා ඒ කියන්නේ සමනලී කෙල්ල උඹට හා කිව්වද සනා හා කිව්වදත් අහනවා අංකල් අංකල්ට කියන්න මම මේ ඇහුවා සමනලීගෙන් මේ පයින් යමුද කියලා හා කිව්වනේ අංකල් මට සුදුලු හුණු වඩි කරන්න එපා මට තේරෙනවා මොකක් හරි හොඳ දෙයක් වෙලා තියෙනවා කියලා මේ ඇත්ත ගෙබන් කොල්ලෝ ගුඩ් නිවුස් එකක් නම් මේ සෑම් අංකල් එක සෙලිබ්‍රේට් කරලායි නවතින්නේ මොකද සමනලී කෙල්ල උඹට සෙට් නේද මට තේරෙනවා නෑ නෑ අංකල් නෑ තාම සෙට් නෑ අංකල් තාම සෙට් නැද්ද අංකල් මේ සෙට් නෑ කියලා කිව්වට නිකම් මේ සෙට් වගේ තමයි ඉතින් මේ අද අංකල් එයා ක්ලාස් ඇරලා මගෙත් එක ගෙදරට එනකම්ම පයින් ආවනේ අංකල් සලසනා බොරු කියන්නේ බොරු නෙමෙයි අංකල් ඇත්තමයි ප්‍රොමිස් මේ එයා මට කිව්වනේ අංකල් මේ මං මාරු හොඳයි මේ මම ගොඩක් අවංක මාර කොල්ලෙක් කියලා ඇසල සමනලි ඔයා හරි හොඳ කොල්ලෙක් ඇසල 1000කින් හොයාගන්න බැරි පුදුම කොල්ලෙක් ඔයාට ලස්සන හදවතක් තියෙනවා ඒකයි අසරණ මිනිස්සු දැක්කම ඔයාගේ ඔය හිත ඔච්චරටම උණු වෙන්නේ හදවතයි හිතයි විතරක් ලස්සන වුණා කියලා මිනිස්සු පරිපූර්ණ වෙන්නේ නැහැ සමනලි හරියට නිදානයක් මාළුකු කලුකලකින් වහලා තියනවා වගේ මගේ ලස්සන හිතයි අවංක හදවතයි මහා දුප්පත්කමකින් වහලා දාලා තියෙන සමනලි ඇසල සල්ලි මිනිස්සුන්ට අද තියෙනවා හෙට නැති වෙනවා ඒත් අවංකකමයි මනුස්සකමයි තියෙන කෙනා ළඟ සල්ලි වලට වැඩිය වටින වස්තුවක් තියෙනවා ඒ ආදරය අවංක ආදරය කෙනෙක් ඒ වගේ ආදරයක් ලබන්න පාරමිතා පුරන්න ඕනේ ඇසල ඔයා වගේ කොල්ලෙක්ව හිමි කරගන්න කෙල්ලෙක්ට පින් තියෙන්න ඕනේ නේද ඇසල් සනා මේක නම් සෙලිබ්‍රේට් කරන්නම ඕන සනා සෙලිබ්‍රේට් කරන්නම ඕන සමනලි උමා මගේ හිතට ආයෙත් ලොකු සතුටක් දැනෙනවා උමා මටත් ඒක පේනවා මේ අපි අර ඉස්සර වගේ ඇසලගේ රූම් එකට මොකකින් හරි ගහමුද අනේ මේ මට නම් බෑ ඔය ගුටි කන වැඩ කරන්න මතකනේ ශීලා ආන්ටි එහෙනම් අපි වෙන වැඩක් කරමු මං කිව්වනේ සමනලේ මට බෑ අනේ මේ උමා ඔච්චර බය වෙන්න එපානේ එන්නකෝ මම කියන්නම් කරන වැඩේ යන්කෝ සමනලි ඔය කොහෙද යන්නේ මෙන්න මෙහෙ එන්න සමනලේ කිව්වහම අහලා කට වහගෙන එන්නකෝ මා සමනලි ඉතින් ඔය ගාඩන් එක පැත්තට යන්නේ මොකටද අංකල් දැක්කොත් එහෙම ඉවරයි සත්‍ය කරන්න එපා උමා හිමින් එන්න සමන්ලි තාත්ති සමනලි කොහෙද මේ දෙන්නත් එක්ක හොරගල්ලා හුලන්නේ මේ උමාට ටිකක් ගාඩන් එකට යන්න ඕනේ කිව්වා තාත්ති මේ යාට ගේ ඇතුලේ රස්නේලු නේද උමා මේ ඔව් අංකල් මේ මම සමනලීට කිව්වේ මේ හුලන් ටිකක් වදින්න ගාඩන් එකට ගිහින් ටිකක් ඉඳගෙන ඉමු කියලා නේද සමනලී සමනලි උමයන්ගනා මට බොරු කරන්න හදන්න එපා තේරුණානේ මේ නෑ තාත්ති බොරු නෙමෙයි ඇත්තමයි තාත්ති සමනලි උමයන්ගනාට රස්නේ නම් එක ෆෑන් එක දාගන්න තිබ්බ එහෙමත් නැත්නම් AC කොන් කරගන්න තිබ්බා ඔවුනේ නේද උමා මේ අපිට අමතක වුණානේ තාත්ති මේ එන්න උමා අපි රූම් එකට ගිහින් AC එක දාගමු යම් සමනලි පොඩ්ඩක් කොහොම නවතින්නද මොනවද අතේ තියෙන්නේ කෝ පෙන්නන්න බෑ
නෑ තාති මේ සමනලී මං කිව්ව අතේ තිනව පෙන්වන්න කියලා. කෝ ගන්නවා කිව්වේ මෙහාට. තාති මේ අයිස් කැට. මොකටද මේ අයිස් කැට? ඉස්සරහට ඇපල් වලින් ගහපු රිලවා ආපහු මං හිතන්නේ තාප්පුරට ඇවිල්ලා වගේ. ඌට ගහන්නද මේ අයිස් කැට අර යන්නේ? කතා කරනවා. සමනලී